හරි. පොතේ අපි chapter 3 එක පටන් ගන්න යන්නේ. chapter 3 එකේ මොනවද කතා කරන්නේ? ඉලෙක්ට්‍රොනික්ස් ගැන. අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි robotics වලදී ඉලෙක්ට්‍රොනික්ස්. මොකද රොබෝල වැඩ කරන්නේ ඉලෙක්ට්‍රිසිටි වලින්. හරි. ඒ නිසා අපිට ඉලෙක්ට්‍රොනික්ස් ගැන කතා කරන්න නැතුව ඉලෙක්ට්‍රිසිටි ගැන කතා කරන්න නැතුව robotics විෂය පටන් ගන්න බෑ. හරි. අපි නම් බලමු මොනවද ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් අපිට අවශ්‍ය කරන ඊට ඔක්කොටම කන්නේ බලමු මොකද්ද ඉලෙක්ට්‍රිසිටි කියන්නේ කියලා. හරි. එතකොට පුතේ right. What is electricity? මොකද්ද electricity කියලා කියන්නේ? Electricity is the flow of energy that power light, fans, TVs and robots. Electricity කියන්නේ flow of energy. Electricity කියලා කියන්නේ අපි එතකොට ගලාගෙන යන ශක්ති ධාරාවකට. ගලාගෙන යන ශක්ති ධාරාවකට තමයි electricity කියලා කියන්නේ. ඉතින් ඒ ශක්ති ධාරාවෙන් අපිට පුළුවන් ලයිට් එකක් ඔන් කරන්න පුළුවන්, ටීවී එකක් වැඩ කරන්න පුළුවන්, රේඩියෝ එකක් වැඩ කරන්න පුළුවන්, කම්පියුටර් එකක් වැඩ කරන්න පුළුවන්, ගෙදර තියෙන ඕනෑම විදුලි උපකරණයක් වැඩ කරන්නේ ඉලෙක්ට්‍රිසිටි වලින්. මොකද ඒක තමයි ඒවට ලබා දෙන ශක්තිය විදිහට තියෙන්නේ. ඉතින් මේක එක තැනක තියෙන ශක්තියක් නෙමේ. ඉලෙක්ට්‍රිසිටි වලින් වැඩ ගන්න නම් ඒක ගලාගෙන යන්න ඕනේ. ඉතින් ගලාගෙන යන ශක්ති ධාරාවක් තමයි ඉලෙක්ට්‍රිසිටි කියලා කියන්නේ. Electricity flows like water in a pipe. ඉලෙක්ට්‍රිසිටි හරියට පයිප් එක තියෙන බටයක තියෙන ගලාගෙන යන වතුර වගේ කියලා කියනවා. හැබැයි ඉලෙක්ට්‍රිසිටි ගලාගෙන යන්නේ වතුර ගලන්නේ බටයක වගේ බටයක් තුලින් නෙමේ wires තුලින්. It move through wires and make things works. Electricity ගලන යන්නේ wires වලින්. හරි. එතකොට robot cannot move without electricity. robotලට move වෙන්න බෑ, ක්‍රියාත්මක වෙන්න බෑ electricity නැතුව කියලා කියනවා. හැබැයි පුතේ පොඩි safety rule එකක් තියෙනවා. මෙන්න මේක හොඳට හිතලා ගන්න. ඔයාලට දැන් මේ robotic විෂය ඉගෙන ගන්නකොට අපේ මේ ඉදිරි lessons වලදී electricity ඕනනේ පාවිච්චි කරන්න. ඔයාලා භාවිතා කරන්නේ බැටරිස් වල තියෙන ඉලෙක්ට්‍රිසිටි විතරයි. හරි? එහෙම නැතුව ගෙදර තියෙන ඔය ප්ලග් වල අවුට්ලට් වලින් ගන්න ඉලෙක්ට්‍රිසිටි වල පාවිච්චි කරන්නේ. ඒක භාවිතා කරන්නේ ඔයාගේ තියෙන බැටරි පැක් එක charge කරගන්න විතරයි. ඒකට ඔයාලගේ දෙමව්පියෙක්ගේ උදව්ව ගන්න කොහොමද බැටරි පැක් එක charge කරගන්න ඒක ගෙදර තියෙන power outlet එකට connect කරගන්න ඔයාලගේ දෙමව්පියන්ගේ උදව්ව අනිවාර්යෙන් ගන්න. අනිත් වැඩවලදී ඔයාලා බැටරි පැක් එක තමයි භාවිතා කරන්නේ. ඊට අමතරව කම්පියුටරේ USB port එකකින් එන power source එක විතරයි ඔයා මේ project වලදී දැනට පළවෙනි stage එක තුලදී ඔයා භාවිතා කරන්නේ. ඒ නිසා ඔන්න මතක තියාගන්න අපේ safety rule එක. ඔයාලා කවදාවත් ගෙදර power outlet එකේ තියෙන electricity එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්නෙ නැහැ. හරි? තව ටිකක් හොඳට experience වෙනකන්. ඒක භයානක නිසායි අපි එහෙම කියන්නේ. හරි? මොකද electricity shock එකක් වුණොත් එහෙම අපිට ලොකුට damage වෙන්න පුළුවන්. අපිට මරණය පවා ඇති වෙන්න පුළුවන් දෙයක් තමයි ඉලෙක්ට්‍රිසිටි කියලා කියන්නේ. මොකද ගෙදර තියෙන ඉලෙක්ට්‍රිසිටි එක හරි පවර්ෆුල්. හරි? රයිට්. අපි යමු ඊළඟ කොටසට. මොකද්ද අපි දැන් මේ කතා කරන්න යන්නේ common electronic component in robotics. අපිට මේ robotics විෂය ඉගෙන ගන්නකොට යම් electronic components කියන්නේ උපාංග කොටස් භාවිතා කරනවා. ඉතින් අන්න ඒ අවශ්‍ය වෙන උපාංග ඒ electronic උපකරණ මොනවද? tools මොනවද කියලා අපි බලමු. එකක් තමයි wires and jumper wires. අපිට wire ඕනනේ. ඉතින් මේ wires වලට අපි කතා කරනවා jumper wires කියලා කියනවා. අර විශේෂ wire වලක් ගියා අපි ඒක ඉදිරියට කතා කරමු. ඊළඟට resistors, buses, capacitors, breadboard, LEDs, batteries, switches. ඔන්න ඔය කියන ප්‍රධාන electronic components ගැන අපි දැනන් ඉන්න ඕනේ අපිට lesson එක ඉදිරියට කරගෙන යන්න. හරි?